දැන් නිකන් මේ තාත්තෙක්ට සලකනවා කියන එකේ පුතේට දැනෙනව නේ ටිකක් අතට දැනෙනව නේ නිකන් ඒ කියන්නේ වෙනද නිකන් කොහෙන් හරි සල්ලි ටිකක් අමුල්ලා තාත්තා බලා ගන්න chance එකක් දැන් පුතාට බර අදින්න වෙලාද තියෙන්නේ ඇත්තට. නෑ ඒක හොඳයි මොකද JVP එකේ අය තාත්තලාට දෙමව්පියන්ට අම්මලාට වැඩිහිටියන්ට දෙමව්පියන්ට සලකන්න සැලකීම ගැන තමන්ගේ පක්ෂයේ මාර්තුකාවක් කර ගැනීම ගැන මම සතුටු වෙනවා. මොකද මේ රටේ ඉතිහාසයේ දෙමව්පියන්ට සලකන්නේ නැති වැඩිහිටියන්ට ගරු කරන්නේ නැති දේශපාලන බලවේගයක් තියෙනවා නම් ඒ තමයි JVP එක. අද මහින්ද රාජපක්ෂගේ පිහිටෙන් අද JVP එක උත්සාහ කරනවා සමාජයට කියන තමන් දරුවෝ දෙමව්පියන්ට සලකන්න ඕනේ කියලා. ඉතින් JVP එකේ තැනට වැටිච්ච පිළිබඳව මම සතුටු වෙනවා. දැන් මොකද තාත්තට සලක ගන්න පුළුවන් දැක්කම ඔය තියෙන සල්ලි වලින් හරි මොකක් හරි පුළුවන්ද නැත්නම් ඔය තියෙන සේෆ්ටි එක නෑ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මහින්ද රාජපක්ෂට සලකනවද නැද්ද කියන කාරණේ නෙවෙයි. මහින්ද රාජපක්ෂ කියන හිටපු ජනාධිපතිවරයාට පස්වෙනි විධායක ජනාධිපතිවරයාට LTT ත්‍රස්තවාදය අවසන් කරපු ජනාධිපතිවරයාට නිසි ආරක්ෂාවක් දෙන්න පුළුවන්ද බැරිද කියන කාරණේ. හැබැයි අපිට සන්නද්ධ හමුදාවක් නෑ. සන්නද්ධ හමුදාවක් ඉන්නේ JVP එක ගාව. අපි ගාව නෙවෙයි. ඉතින් JVP එකට තමන්ගේ ඉතිහාසයේ හිටපු නායකයන්ට සලක ගන්න බැරි වුණා. එයාට සැලකුවෙත් මහින්ද රාජපක්ෂ. JVP එකේ ඉන්න ලොකු ලනායකයන්ගේ ළමයිටත් දෙමව්පියන්ටත් සැලකුවේ මහින්ද රාජපක්ෂ. JVP එකට සන්නද්ධ හමුදාවක් ඉඳලත් ඒක කරන්න බැරි වුණා. හැබැයි ඉතින් අපි ඒ එන අභියෝගවලට අපි මුණ දෙනවා. අතුරු වෙනවා ඒ අය ඇත්ත පිළිගත්තා. මොකද මම හිතන් හිටියේ මේ පනත ගෙනාවේ හිටපු ජනාධිපතිතුරුන්ගේ වරප්‍රසාද අයින් කරන්න කියලා. අපි බලනකොට ගෙනල්ලා තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ වරප්‍රසාද අයින් කරන්න. එහෙනම් තමයි මහින්ද රාජපක්ෂව ගෙදරින් එළියට දාන්න. ඉතින් ඕක තමයි ආණ්ඩුවට වෙලා තියෙන්නේ. ආණ්ඩුව තමන්ගේ ප්‍රතිපත්ති මේ රටේ අවශ්‍යතාවය මත ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති නෙවෙයි තියෙන්නේ. පුද්ගලයෝ කේන්ද්‍ර කරගෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාව ගෙදරින් එළියට දා ගන්න ඕනේ නිසාම සමස්ත ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව ආණ්ඩුව පනතක් ගෙනාවා පාර්ලිමේන්තුවට. හැබැයි ඉතින් විධායකයේ ඇති බලතල ක්‍රමානුකූලව එක එක අයින් කරනවා වෙනුවට ආණ්ඩුව ඔයිට හොඳයි සම්පූර්ණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළා දැම්මනම්. මොකද අද තියෙන විදියට රාජ්‍ය නිලධාරියට තීන්දුවක් ගන්න බෑ. හිටපු ජනාධිපතිවරයාව ගෙනියනවා ට්‍රාන්සිට් එකකට රටින් ඉඳන් එනකොට අන්තිමට බන්ධනාගත වුණා. ඒ කියන්නේ හිට මේ ජනාධිපතිවරයාට ට්‍රාන්සිට් එකක් යන්නත් බෑ. අමාත්‍යවරයෙක්ට තීන්දුවක් ගන්නත් බෑ. අවුරුදු 10 15කට කලින් ගත්ත තීන්දුව තීරණ වලටත් අද උසාවි ගානේ යන්න වෙලා තියෙනවා සමහර නිලධාරීන්ට. ඉතින් එවැනි කඩන් වැටිච්ච රාජ්‍යයක් තුල තීන්දුව తీරන ගන්න බැරි ක්‍රමවේදයක් හදලා ආණ්ඩු උත්සාහ කරනවා නම් මෙරට ජනතාවගේ කෙටි කාලීන තෘප්තියක් ඇති කරන්න තමයි ඡන්දය දීපු සමහර අයගේ මම හිතන්නේ ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ආණ්ඩුව හිතනවා නම් මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බල තිබිච්ච වරප්‍රසාද අපි දැන් අයින් කරා, ගෙදරින් අයින් කරා, දැන් අපිට සමරන්න පුළුවන් කියලා ආණ්ඩුව සමරගෙන ඉන්න. අපි අපේ දේශපාලන බලවේගයේ වෙනදාටත් වඩා ශක්තිමත්ව ගම්මට්ටමින් අපි සූදානම් වෙනවා. රාජපක්ෂ ජනාධිපතිවරයා බලන්න සෙනග මේ රටේ ජනතාව ගෙදරට එන එක අලුත් කාරණයක් නෙවෙයි. මේ පහුගිය කාලෙත් අපි දැක්කනේ දැන් ආණ්ඩුවම මම දැක්කා දිගින් දිගටම සති ගාණක් තිස්සේ මහින්ද බලන්න ආපු අය ගිනාපු කිරියට්ටි ගැන කතා කරුවා. ඉතින් දැන් තවදුරටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලන්න සෙනගෙනවා. ඉතින් විශේෂයෙන්ම එතුමාට යම් අසාධාරණයක් සිද්ධ වුණා කියලා මිනිසුන්ට හැඟෙනවා නම් ඒ අසාධාරණ වෙච්ච හැමතැනකම ජනතාවගේ පැත්තේ මහින්ද රාජපක්ෂයට ගත්තා වගේම දැන් මහින්ද රාජපක්ෂගේ සුවදුක් බලන්නත් රටේ ජනතාව වෙනවා.